අපි ඇත්තටම මේ ගිය මාසේ ඔබට මතක ඇති අපි ගිය මාසේ කතා කර අපිට මම හිතන්නේ ලෝකේ ලොකුම ප්‍රොජෙක්ට් එකක් විදියට තිබ්බේ අර මස් පිණිස අරගෙන බල්ලෝ වගේක් චීනේ පාරවල් වල පාරේ යනකොට ඒ ලොරියෙන් පැනලා බේරෙන්න තමන්ගේ නිවස කරා කිලෝමීටර් 12ක් යන එක. දැන් ඔබට පේනවා ඉතින් මේවා ඉතින් සාමාන්‍ය දේවල් මේ චීනේ. දැන් මේ කිඹුලු මස් පිණිස කිඹුල්ලෝ මේ කඩවල ඉස්සරහා කූඩු පිටින් ඉන්නවා. කූඩු පිටින් තියෙන මේ කිඹුල් මේ අපි ඊයු කියන සිටි එකේ තමයි මේ ඉන්නේ. ඊයු කියන සිටි එකේ මයිඩා කියන. ඒ කියන්නේ මාකට් එකක් තියෙනවා රෙදි ක්ලෝතින් හැමදේම තියෙන. මේ මයිඩා සිටි එකේ කිඹුල් මස් තියෙන රෙස්ටෝරන්ට් එකක් තමයි මේ අපි ඉදිරිපිට ඉන්නේ. චයිනා වල මයිඩා මාකට් එක. ඊයු සිටි එකේ මයිඩා කියන්නේ රෑ පාන්දර 4 විතර වෙනකන් තියෙන මාකට් එකක්. මේ මාකට් එකේ හැමදේම තියෙනවා. සාමාන්‍යයෙන් රිටේල් ඒ කියන්නේ කෑලි කීපයක් ගන්න පුළුවන් එකම තැනක් තමයි මයිඩා මාකට් එක. නැත්නම් අනිත් තැන් වල හෝල්සේල් මාකට් එකනේ තියෙන. ඒ වගේම තමයි මේ මාකට් එකේ තමයි ඔය එක එක සත්තු අපේ රටේ කන්නේ නැති සත්තු කන්න ඉන්නවා. දැන් ඔබට මම තව ටිකකින් පෙන්නනවා මේ කිඹුල්ලු හිටන් ඉන්න තැනක් තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. අපි බලමු මොන වගේ අපි කන්නේ නැති ජාතිද මෙතන විකුණන්න තියෙන්නේ කියලා. මේ පේනවා ඇති ඔබට ඉබ්බා අනිත් පැත්තට පෙරලලා කෙලින්ම ඉබ්බව මේ කණ්ඩ තියෙනවා. මේ චීන තරුණියෝ ඇවිල්ලා ඉතින් මේ වගේ කෑම වලට රුසියෝ. ඒ වගේම තමයි මේ ගෙම්බෝ. මේ ඔබට පේන ඇති ගෙම්බෝ. මේ ඉන්නේ ඉබ්බෝ. මේ කකුළු මේ ඉන්න පේනවද අපේ සල්පෙක් විදියට කලක. ඒ කියන්නේ අපිට විදින ගෝනුස්සා මේන් ගෙම්බා මේන් ඉබ්බා මේ ඉබ්බා තනිකර අනිත් පැත්තට පෙරලලා ඉන්නවා. 哎，甲鱼牛啊，看一下。 පේනවනේ මස් මාංශ තමයි ඉතින් වැඩියෙන්ම කන්නේ මේගොල්ලෝ. Listo. 这个也是。
පේනවද නේද මේගොල්ලෝ ඉතින් ඇත්තටම ආසම කෑම තමයි ඉතින් මේවා. ඒ මේ රෑ එකට විතරක් චීනේ මේ මයිඩා කියන මාකට් එකේ පේනව නේද සෙනග චීන කට්ටිය තමයි ඉතින් මේගොල්ලෝ වැඩියෙන්ම ඉන්නේ.还是得相信草根。海边人知道海鲜。对的，真的。海鲜的。后来我就说，妈还得相信他。海边人吃生的也吃习惯了，我也吃习惯了。生的什么的，一下就死了。අයිනවල මේ පේනවද මේ කිඹුල් මස් තියෙන්නේ මේ ඔන්න චීනේ කිඹුල් මස් කනවා නම් මෙන්න කිඹුලා ඉන්නවා. කට බැඳලා මේ කිඹුලා ඉන්නේ කිඹුල් මස්. කවුරු හරි ඕඩර් කරොත් මේ කිඹුල් මස් ගන්න පුළුවන් අපිට. පේනවද? ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.